හයි අද කියලා දෙන්නම් කැරමල් පුඩින් එකක් හරිම ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. මේකට ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් 3යි. හරිම ලේසි ඒ වුණාට මාරම රහයි and you can see it looks perfect. අපි බලමු මේක හදාන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා pan එකකට දාගන්න fresh milk. ඔයාලට පුළුවන් පිටිකිරි පාවිච්චි කරන්න. එහෙම හැදුවොත් milk powder ටිකක් වැඩියෙන් දාලා හදාගන්න. fresh milk එකට සීනි ටික දාලා අපි දැන් මේක ටිකක් උකු වෙලා එනකන් විනාඩි 6ක් 7ක් මේක උතුර ගන්න ඕනේ. ටික ගොඩාක් high heat දාන්න නැතුව medium flame එකක් තියාගෙන මේක උතුර ගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක හොඳට thick වෙලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේක ලිපෙන් අයින් කරලා මේක නිවෙන්න තියන්න. ආයේ මේක පාවිච්චි කරනකොට milk එක හොඳට නිවිලා තියෙන්න ඕනේ. ඊළඟට අපි හදමු sugar syrup එක. sugar syrup එකටත් ඕන වෙන්නේ සීනි ටිකයි වතුර ටිකයි. මේක අනිවාර්යෙන් low flame එකක් තියාගෙන හදාගන්න. මේක ඉක්මනට caramelize වෙනවා. ඉතින් මේක චුට්ටක් කොහොම තියන් ඉද්දි ටික සීනි එක දුඹුරු පාට වෙන්න ගන්නවා. ටිකක් ලස්සන golden brown color එකක් ආවම මේක ඉක්මනට pan එකෙන් අයින් කරලා ඔයා පාවිච්චි කරන pan එකට දාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ කලර් එකක් තමයි එන්න ඕනේ. ඔයා ඩෙසර්ට් එක හදාගන්න pan එකට තමයි මේක කෙලින්ම දාගන්නේ. ඉතින් මම දාගන්නේ මෙන්න මේ ග්ලාස් බෝල් එකට. මේක දාලා ලෑස්ති කරලා තියාගන්න. ඊට පස්සේ next step එකට යමු. අපිට ඕනේ බිත්තර දෙකක්. බිත්තර දෙක කඩලා දාලා අපි මේක හොඳට විස්ක් කරගන්න ඕනේ. ඉතින් විස්ක් එකක් අරගෙන එහෙම නැත්නම් ෆෝක් එකක් හරි අරගෙන මේක හොඳට විස්ක් කරගන්න. ඊට පස්සේ අපි මේකට දාගන්නවා අපි හදලා තියාගත්ත මිල්ක් එක. ඉතින් මේ වෙලාවේ ඔයා මේ මිල්ක් එක හොඳට නිවිලා තියෙන්න ඕනේ මේ බිත්තර එකට ඇඩ් කරගන්න කලින්. ඊට පස්සේ වැනිලා තියනවා නම් චුට්ටක් දාගන්න. ඒකෙනුත් ලොකු ෆ්ලේවර් එකක් එනවා. ඉතින් ඒක දාලා ඔක්කොම දාලා මේක විස්ක් කරගන්න. දැන් අපි මේක ඩෙසර්ට් බෝල් එකට දාන්න කලින් පෙරලා දාගන්න ඕනේ. පෙරලා අනිවාර්යෙන් පෙරලා මේක බෝල් එකට දාගන්න. දැන් අපිට තියෙන්නේ මේක වහගන්න ඕනේ ෆොයිල් එකකින්. අපි මේක ස්ටීම් කරගන්න තමයි යන්නේ. ඉතින් ස්ටීම් කරද්දී අනිවාර්යෙන් ෆොයිල් එකකින් වහගන්න නැත්නම් වතුර හැලෙනවා මේ ඩිෂ් එක ඇතුළට. මේක අපි ස්ටීම් කරගමු for about 30 to 40 minutes. මම විනාඩි 30ක් විතර මේක ස්ටීම් කරලා ඇරලා බැලුවා. එතකොට මැද තාම ගොඩාක් ජිග්ලි ටිකක් අම්මුවට තමයි තිබුණේ. ඉතින් මම වහලා තව විනාඩි 10ක් 15ක් ආයෙ ස්ටීම් කරගත්තා. වතුර අඩු වෙලා නම් වතුර දාගන්න වගේ pan එකට. එහෙම තියලා අපි විනාඩි 45ක් වගේ ගියා මට මේක හොඳට ස්ටීම් කරලා අරගන්න. ස්ටීම් කරලා ඉවරනාට පස්සේ මේක ෆුල් කූල් වෙන්න දෙන්න room temperature. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ දාලා පැය 6ක් විතර තියලා හොඳට කූල් කරලා අරගන්න. මේක ඔයාට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් ප්ලේට් එකකට හිමීට මේක අනිත් පැත්ත හරවලා ප්ලේට් එකකට දාගන්න. ඉතින් මේ වෙලාවේදී සමහර වෙලාවට මේක දෙකට කැඩෙන්න පුළුවන් බලාගෙන හිමීට ඔයා මේ ට්‍රාන්ස්ෆර් එක කරගන්න මෙන්න මේ විදිහට කැඩෙන්නේ නැතුව ඔයාට ඒක හිමීට එළියට ගන්න පුළුවන්. This looks so good. මට හදපු දවස මතක් වෙනවා මේක මාර රහයි. ආයෙ හදලා කන්න හිතෙනවා. ඉන්ග්‍රීඩියන්ට්ස් 3ක් වුණාට මාරම රහයි. සමහරලාට ඔයා මේක කාලාත් ඇති. හදලා බලන්න කාලා නැත්නම් අනිවාර්යෙන් try එකක් දෙන්න. Tastes so good. I'll see you again with another video. Bye.